අයිබෝවන් යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්. මේ තියෙන්නේ වර්ෂාවෙන් අනතුරුව ඉඟුරු වගාවේ දැන් තත්ත්වය. මේ වෙද්දී වැස්ස එක්ක ගොඩක් හානි වෙලා තියෙනවා. ඒ වගේම මේ අල සවුත් වෙන්නත් ඇවිල්ලා තියෙනවා ගස් කුණු වෙලා නිසා. කොහොම වුණත් ඉඟුරු වගාවේ අවසාන කාලයේ හින්දා මේ වෙද්දී අල ගොඩක් වර්ධනය වෙලා ඉවරයි. දැන් තියෙන්නේ මේවා මේ වතුර ටිකක් අඩු වුණාන් පස්සේ වෙළඳපොළට නිකුත් කරන්න. ඒ වගේම වර්ෂාව නිසා ගොඩක් මේ අවුරුද්දේ කුඹුරු වල තමයි ඉඟුරු වගාව සිද්ධ කරලා තිබ්බේ. ඒ දේවලුත් එක්ක ගොඩක් ඉඟුරු වගා භූමි සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහිලා තියෙනවා. දින කිහිපයක් ජලයට යට වුණාම සාමාන්‍ය ඉඟුරු සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. මේ දේත් එක්ක ඉඟුරු වෙළඳපොලේ ලොකු මිල වැඩිවීමක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බීජ ඉඟුරු තාම සීමිත ප්‍රමාණයක් තමයි මේ වෙද්දි තාම සීමිත වගා භූමි සංඛ්‍යාවක ඉතුරු වෙලා තියෙන්නේ. මේ નિયમિત ප්‍රමිතියෙන් ඉඟුරු බීජ. ඉතින් මේ වෙද්දි ඉඟුරු බීජ සඳහාත් විශාල ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. දැන් අපේ YouTube නාලිකාව ඔස්සේත් ගොඩක් අය ඉඟුරු බීජ තියෙද කියලා අහලා තියෙනවා. තවමත් අපි සම්පූර්ණයෙන්ම බීජ සඳහා හිටවපුවා ගැලෙව්වේ නැහැ. ඒ දේවලුත් එක්ක බඳුන්ගතව සහ උස්පාත්ති යොදාගෙන ඉඟුරු වගාව කරපු ගොඩක් අයට මේ කාලය තුල හොඳ මිලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් සාමාන්‍ය මිල පහළ යමින් තිබ්බේ. ඉතින් මේ ගම් වතුර තත්ත්වයක් එක්ක සියලුම එළවලු ඇතුළු සියලුම භෝගවල මිල ඉහළ යන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඉඟුරු ඊටාම සීමිත බීජ සංඛ්‍යාවක් ප්‍රමාණයක් තියෙන හින්දා ඉඟුරු බීජ මිල ලොකු මිලකට යයි කියලා බලාපොරොත්තු වෙනවා. අර 2020 ඒ ආශ්‍රිත වර්ෂවල සාමාන්‍යයෙන් උපරිම කිලෝ එක 4000ට වගේ ගියා. ඉතින් මේ අවුරුද්දේ නිශ්චිතව කියන්න බෑ මිල කොයි වගේ වෙයිද කියලා. නමුත් අනිවාර්යයෙන්ම ලොකු මිලකට ඉඟුරු අලෙවි වෙයි කියලා අපි හිතනවා. ඉතින් මේ දේවලුත් එක්ක දැම්ම වැඩි කලබල වෙන්න එපා. ඉඟුරු ගලවන්න. ඒ වගේම ඔයාලගේ ඉඟුරු වගාවන් තියෙනවා නම් වර්ෂාවෙන් පොඩ්ඩක් ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න. පොලිතින් මළු වල හිටවලා තියෙනවා නම් ටිකක් සිදුරු හදලා ඉවරලා හොඳින් ජලය බැස යන ආකාරයට මේ දවස්වල හදාගන්න. ඒ වගේම මේ උඩට පෑදිලා තියෙන ඉඟුරු වල දැන් අපි වැස්ස ඉවරයි. ඒ හින්දා නැවතත් කරදහයියා කුකුල් පොහොර යොදාගෙන වහගන්න ඕනි. මේ දේවල් එක්ක ආර්ථිකව මේ ඉඟුරු වල ටික සවුත්තු නොවී තියාගන්න පුළුවන්. මේ අවස්ථාවේ වර්ෂාව හොඳින්ම පායලා තියෙනවා නම් දිලීරනාශක යොදාගත්තත් ප්‍රශ්නයක් නෑ. මොකද මේ වැස්ස එක්ක ඉඟුරු ගස් කුණු වෙනවා. ඒවත් එක්ක ඉඟුරු මේ අලවලට දිලීර රෝග ඇති වෙලා සම්පූර්ණ විනාශ වෙලා යන්න පුළුවන්. එහෙම වුණොත් ඊළඟ වගාවකට සහ වෙළඳපොළට නිකුත් කරන්න අපිට ඉඟුරු වල ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් දිලීරනාශක කිහිප වතාවක් යොදාගත්තත් ප්‍රශ්නයක් නෑ වර්ෂාව නැත්තම්. ඉතින් මේ විදිහට ඔයාලගේ තියෙන ඉඟුරු අස්වැන්න ආරක්ෂා කරගන්න මේ වෙලාවේ හොඳ මිලකට අලෙවි කරගන්න පුළුවන් මේ කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන ගස් අහක් කරලා ඉවරලා නැවත වගා භූමිය පිරිසිදුව තබා ගන්න. වෙළඳපොලේ මිල ගණන් පිළිබඳව සැලකිලිමත් වෙලා සහ ඊළඟ වගාවන් සඳහා ඉඟුරු බීජ ඉතුරු කරගෙන ඉවර වෙලා ඒ කටයුතු කරන්න. ඒ වගේම අපි ඉදිරියේදී ඉඟුරු බීජ සම්බන්ධව සහ වෙළඳපොළ පිළිබඳව අපිට තොරතුරු අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙද්දි වර්ෂාවෙන් පස්සේ ඉඟුරු වගාවේ තත්ත්වය තමයි මේක. ටිකක් දැන් හිරු එළිය වැටෙනවත් එක්ක හිත සහිතභාවය අඩු වෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක ඔයාලේ වගාවත් හොඳින් පවත්වාගෙන යන්න.